Hi guys, welcome to my YouTube channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ මොන්ටැග් එකේට වෙබ්සයිට් මොන්ටැග් ඇඩ්ස් රන් කරලා වෙබ්සයිට් එකේ අපි කොහොමදයි සල්ලි හම්බ කරන්නේ කියලා. ඉතින් අපි ඒකට ඉස්සෙල්ලාම බ්ලොග් එකට යන්න ඕන. මේ වගේ blogger.com කියලා ගහලා ඊට පස්සේ බ්ලොග් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මම එදා හදාගන්නපු වෙබ්සයිට් එක. ඊට පස්සේ මොන්ටැග් එකට යන්න ඕන. මොන්ටැග් එකට ගිහිල්ලා මෙතන වෙබ්සයිට් වලට ක්ලික් කරගෙන ඇඩ් වෙබ්සයිට් කියන එකට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට යනවා. කොහොම ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ පෙන්නනවා add and verify කියලා URL එක ඇඩ් කරන්න add your website URL කියලා. ඉතින් ඔයාලගේ වෙබ්සයිට් එකේ URL එක මෙතනින් copy කරගෙන ඇඩ් කරගන්න ඕන මොන ටැග් එකට. ඊට පස්සේ add website කියන එක ක්ලික් කරාට පස්සේ ඔන්න ඔය වගේ ලෝඩ් වෙයි. ඊට පස්සේ වෙරිෆිකේෂන් එකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ වෙබ්සයිට් එක වෙරිෆයි කරන්න. ඉතින් අද ඔප්ෂන් වලට ගිහිල්ලා මේක ඉන්සර්ට් කෝඩ් කියන එක ගන්න. බ්ලොගර් වලට මෙන්න මේ ඉන්සර්ට් කෝඩ් කියන එක තමයි කරන්න වෙන්නේ. WordPress තියෙනවනම් WordPress වලින් මේව කරන්න. ඉතින් කොපි කරගෙන කෝඩ් එක ඔයාලා යන්න ඕන තීම් වලට ගිහිල්ලා edit මේ customize කියන තැන මේ ත්‍රිකෝණ වගේ එක ක්ලික් කරලා යන්න ඕනේ edit html කෝඩ් වලට. ඉතින් ඔන්න ඔය වගේ කෝඩ් එකක් තමයි එන්නේ ලොකු. ඊට පස්සේ head කියන තැන මෙන්න මේ හතරවෙනිය තියෙන තැනින් paste කරගන්න ඕනේ. ඊට පස්සේ save කරාට පස්සේ මෙන්න මේ වගේ error එකක් එවි. ඉතින් අපි ඒක කොහොමද හදාගන්නේ කියලා බලමු. අනිවාර්යෙන් මෙතන ඉඳන් හරියටම බලන්න. ඉතින් ඔයාලා මෙන්න මේක type කරගන්න. මම දාන්නම් මෙන්න මෙහෙම යටට ඇවිල්ලා මෙන්න මෙහෙම meta කියලා ගහලා මෙන්න මේ වගේ type කරගත්තට පස්සේ ඒ row එක නැති වෙනවා. ඉතින් save දුන්නාට පස්සේ මෙන්න මෙහෙම නැති වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් process වෙන ගමන් තියෙන්නේ. තාම මොන වගේ save වෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු වෙබ්සයිට් මොන්ටැග් එකට වෙරිෆයි වෙලාද තියෙන්නේ කියලා. ඉතින් වෙරිෆයි ක්ලික් කරගත්තට පස්සේ හරි ඊට පස්සේ වෙරිෆයි වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් zone දීලා අපි ඇඩ්ස් ටික ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඇඩ් zone දෙනවා. මම වෙබ්සයිට් ගොඩක් ඇඩ් කරලා තියෙනවා. මගේ මේ තියෙන මොනටැග් account එකකට තමයි මම ඇඩ් කරේ මගේ වෙබ්සයිට් එක. ඉතින් ඔන්න ඔය වගේ එක එක ඇඩ් තියෙනවා. direct link ads අනම්මනම් pop up banner ad කියලා. ඉතින් ඔයාලට එකපාර ඔක්කොම ඇඩ් කරගන්න පුළුවන්. multi tag in on කියන එකෙන් get multi tag කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට යනවා. ඊට පස්සේ add soon කියන එකෙන් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ copy කරගන්න කෝඩ් එකක් එනවා. ඉතින් මෙන්න මෙතනින් copy කරගෙන JS code කියන එක අපි යන්න ඕන බ්ලොග් එකට. බ්ලොග් එකේ අපි ඉස්සෙල්ලා දාපු head කියන එක තමයි මේකත් දාගන්න ඕන, paste කරගන්න ඕන. ඉතින් මෙහෙම edit html code ගිහිල්ලා head කියන තැනට paste කරලා save කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ save වුණාට පස්සේ අපි ගිහිල්ලා බලමු බ්ලොග් එකකට මොන වගේ දේ පෙන්වන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ අපිට බලා ගන්න පුළුවන් ඇඩ් රන් වෙනවා. ඉතින් මේක ටික වෙලාවක් යනවා. ඒක හන්ද මගේ ඇඩ්ස් රන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දාලා බලන්න ටික වෙලාවක් ගියට පස්සේ ඇඩ්ස් රන් වෙනවද කියලා.